මම දැන් මේ වන විට වික්ටෝපිස් සෑමන් සටහන හරහා පුහුණු ඉංජිනේරින් කෙනෙක් කම්පියුටර් සයන්ස් ඒ වගේම ෆිසිකල් සයන්ස් මේ ළඟදී දැන් ඊට කලින් දාපු එක FMIS කරා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඒකම එක දෙයයි මට සයන්ස් ෆැකල්ටියේ කම්පියුටර් සයන්ස් එකක් ආපහු කරනවා. මොකද ඒකේ බෑග්ග්‍රවුන්ඩ් හවුස් පොඩ්ඩක් වැඩි වෙලා තිබ්බා. අද කරන්නේ බයෝ සයන්ස්. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා සවිත්මි රන්වලියා. හරිද කියලා මම කිව්වා. හරි. මේ සවිත්මි මට ඕන දැන් ඔයාගේ කැම්පස් එකට එනවලු උනේ. එතකොට ඔයාගේ ගම, ඔයාගේ ඉස්කෝල, O level result, A level result, ඉතින් ඉස්කෝලේ තියෙන කැම්පස් එකට එනකන් එඩියුකේෂන් පාර්ට් එක තියෙනවනේ. එතන ඒ කොන්සෙප්ට් එක කියන්නේ. මගේ ගම මාතර. මං ගියේ මහින්ද රාජවංශ විද්‍යාලය. මට O level A9ක් තිබ්බා. මං A level බයෝ ස්ට්‍රීම් එක කරලා මට A එකයි S එකයි C එකයි තිබ්බා. A එකයි S එකයි C එකයි. කෙමිස්ට්‍රි වලට A, ෆිසික්ස් C, බයොලොජි S. ඊට පස්සේ කැම්පස් එකට මම යනවා මට සෙට් එක 0.96යි 0.1ක් තිබ්බා. 0.96යි 0.1ක්. ඔව්. මුලින්ම ආවේ සබරගමුව කැම්පස් එක. ඊට පස්සේ බෝඩ් එකකින් තමයි මේ මට අනුගුණා මේ දෙවනි බෝඩ් එකෙන් තමයි බයෝ සයන්ස් ආවේ. රුගුණා. රයිට්. ඔක්කොම ටික කිව්ව පාසල් ටිකක් කිව්වා. හරි. ඔය ටික තමයි තියෙන්නේ මේ. හරි. ස්ටැටිස්ටික්ස් එකක් කිව්වා මේ ඔයාලට අනුමාන වශයෙන් කියන්න පුළුවන්ද ඔයාපු වසරේදී දැන් අපි කොහොමද කැම්පස් පොත බලනකොට ඊට කලින් අවුරුද්දේ කැම්පස් පොතනේ කට් ඔෆ් එක බලලා නෙන්නේ. ඒතර ඔයාලට මතකද සාමාන්‍යයෙන් බයෝ සයන්ස් එක? අපේ ෆස්ට් කට් ඔෆ් කියන්නේ සෝගනනොත් මම හිතන්නේ 1.1කින් වගේ තමයි අරන් තිබ්බේ. 1.1කින් අනු 1.1 ගානේ. හරි. හරි. මේ වන විට බයෝ සයන්ස් එකේ කීයක් ළමයි ඉන්නවද? ළමයි 250ක් විතර ඉන්නවා බයෝ සයන්ස් එකේ. ෆිසිකල් සයන්ස් වලට වැඩි සාමාන්‍යයෙන් අඩුයි. ෆිසිකල් සයන්ස් තමයි වැඩි. හරි. 250ක් විතර ඉන්නවා. මේ දැන් සාමාන්‍යයෙන් බයෝ සයන්ස් එකේ සෙකන්ඩ් ඉයර් කටියෝ දැකලා නැහැ ගොඩක්ම. මේ මට තියෙන ප්‍රශ්නේ තමයි බයෝ සයන්ස් එකේ සාමාන්‍ය ලෙක්චර් රූම්ස් තියෙන්නේ මොන වගේ හෝල් වලද? අපේ ලෙක්චර් හෝල්ස් තියෙන එක තැන්වල කෙමිස්ට්‍රි අපේ ෆස්ට් සෙමිස්ටර් එකේ නම් තිබ්බේ කෙමිස්ට්‍රි ලෙක්චර් තියටර් එකේ. දැන් ෆිසිකල් සයන්ස් ළමයිට කෙමිස්ට්‍රි එක එකට කරන හින්දා එක් කට්ටිය එකට කරන හින්දා අපි දැන් තියෙන්නේ CS ලැබොරටරි ඉඩමදි හින්දා. අපේ බොට්ටි තියෙන්නේ බොට්ටි ලෙක්චර් තියටර් එකේමයි. සූලොජි එකේ ලෙක්චර් තියටර් එක පොඩි කලින් තිබ්බේ කෙමිස්ට්‍රි ලෙක්චර් තියටර් එකේ වුණා දැන් තියෙන්නේ PLT එක. කියන්නේ ෆිසික්ස් ලෙක්චර් තියටර්. හරි. ඕක තමයි සාමාන්‍යයෙන් ෆස්ට් ඉයර් කෙනෙක්ගේ මේ බයෝ සයන්ස් වල කරන් ඉන්නවා නම් ලෙක්චර් තියෙන්නේ රුල් විශ්වවිද්‍යාලය වගේ තැන්වල. හරි මේ මට පොඩ්ඩක් කියන්නකෝ සම්බන්ධ එක දවසකට ප්‍රශ්නයක් හැම එකේ වගේම බයෝ සයන්ස් අපි කොහොමද දැන් A level D level ඉවර වෙලා සාමාන්‍යයෙන් මේ අවුරුද්දක් වගේ ගෙදර ඉන්නවනේ. සාමාන්‍යයෙන් ඔක්කොම UGC වැඩ කටයුතු ඉවර කරලා ඔය ඔක්කොම දේවල් කැම්පස් එන තැනට යනකම් අවුරුද්දක් වගේ ගෙදර කාලේ අපි ගෙදර ඉන්නවා. ෆෝන් කරලා ජොබ් කරන එක දේවල්. දැන් මට මේ තියෙන ප්‍රශ්නේ තමයි බයෝ සයන්ස් එකේ කෝස් එකට විශ්වවිද්‍යාලේ එන්න කලින් ගෙදරි දැන් පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙලා ආවොත් හොඳයි කියලා ක්වොලිටි එකක් තියෙනවා නම් මට කියන්න. ගෙදර ඉඳලා කියන්නේ අපි කෝ බයෝ පාර්ට් එක නෑන්නේ. ඒතර අපි A level වලට කරන එක තමයි අපි වැඩිදුරටත් අධ්‍යයනය කරන්නේ. ඩීප්ලි යනවා නේද? ඔව්. එතකොට අපිට බේසික් එක විදියට A level ටික කන්ෆිඩන්ට් කරගත්තා නම් මේ ගොඩක් හොඳයි නේද? හරි. ඒක මොකද කිව්වේ? එතනින් කිව්වේ සාමාන්‍යයෙන් බයෝ සයන්ස් එකේ ගොඩක් දුරට A level වල බයෝ කරන ටිකම පොඩ්ඩක් ගොඩක් ඩීප්ලි කම්ප්ලෙක්ස් වෙලා යනවා. මොකක් හරි ක්වොලිටි එකක් කියලා ඇහුවට පස්සේ යාගේ උත්තරය තමයි A level එක තව පොඩ්ඩක් හොඳට ස්ටඩි කරලා පොඩ්ඩක් බේසික්ස් හදාගන්න තිබුණා. බේසික් ටික හදාගන්න තිබුණා මට පොඩ්ඩක් ලේසි වෙයි කියලා තමයි කිව්වේ. හරි. ඊළඟට මේක නම් පොඩ්ඩක් නිකන් පවණක් වඩ සරල උත්තරයක් දෙන්න පුළුවන්. නැත්නම් මේක විස්තර කරලා සංකීර්ණ උත්තරයක් දෙන්න පුළුවන්. ඔයාලට දැන් ඔයා ඉන්නේ ෆස්ට් ලෙවල් එකේ සෙකන්ඩ් සෙම එකේ දැන් අවසාන දැන් ෆයිනල් එක්සෑම් අගෝස්තු මාසයේ වගේ තියෙනවා. ඔයාලට හිතෙන්නේ මොකද්ද බයෝ සයන්ස් කියන්නේ? බයෝ සයන්ස් කියන්නේ අපි අතවලුත් මේ ලෝකේ තියෙන ජීවීන් ගැන අධ්‍යයනය කරන එක තමයි. වැඩිදුරටත් අධ්‍යයනය කරන එක. ශාක සහ සත්‍යයන්. ඔව් සත්‍යයන්. ඒත් එක්කම කෙමිස්ට්‍රිත් එකතු වෙලා ෆිසික්ස් තෝරගන්න ළමයිට ඒ පැත්තෙම එහෙම යන එකක් තමයි බයෝ සයන්ස් කියන්නේ. හරි. දැන් අපි සබ්ජෙක්ට් කම්බිනේෂන් වලට එමු. ෆිසිකල් සයන්ස් එකේ සබ්ජෙක්ට් කම්බිනේෂන් 8ක් තියෙනවා කියලා කිව්වා. එතකොට බයෝ සයන්ස් එකේ සබ්ජෙක්ට් කම්බිනේෂන් කීයක් වගේ තියෙනවද? අපිට සබ්ජෙක්ට් 4ක් තියෙනවා.
බොට්නි, කෙමිස්ට්‍රි, සූ, ෆිසික්ස්. ඒ සබ්ජෙක්ට් හතරෙන් 3ක් තෝරගෙන Tamanට කැමති විදිහට හදාගන්න පුළුවන්. කම්බිනේෂන් 4ක් වෙනවා ඒතකොට. කම්බිනේෂන් 4ක් තියෙනවා. ওই කම්බිනේෂන් එක දැනගන්න කරන්නේ මොකද්ද? මම කරන්නේ සූ, බොට්නි, කෙමිස්ට්‍රි. සූලොජි, බොට්නි, කෙමිස්ට්‍රි කියන විෂයන් තුන තමයි කරන්නේ. මේ දැන් වෙන වශයෙන් ගන්නකොට සූලොජි, බොට්නි, කෙමිස්ට්‍රි. ඒ කියන්නේ සත්ත්ව විද්‍යාව, ශාක උද්භිද විද්‍යාව, ශාක උද්භිද විද්‍යාව සහ රසායනික විද්‍යාව කියන විෂයන් තුනේ මට පොඩි හැදින්වීම ලොකු ඕනේ නැහැ. මේක පොඩි අමාරු කියන විෂය මට ඔය එක් විෂයන් ගැන පොඩි විස්තර කිරීමක් දෙන්න දැනට කරපු හරිය. සූලොජි නැත්නම් සත්ත්ව විද්‍යාවදී අපි කරන්නේ එක එක සත්තුන්ගේ ඇනටොමි නැත්නම් එයාලගේ ව්‍යූහ විද්‍යාව, එයාලගේ පද්ධති වැඩ කරන විදිය ගැන එහෙම ඉගෙන ගන්නවා. ඊට පස්සේ ශාක විද්‍යාව, උද්භිද විද්‍යාව කරන්නේ ඒකම ශාක ගැන අධ්‍යයනය කරනවා. රසායන විද්‍යාව කරන්නේ අපේ රසායනික ප්‍රතික්‍රියා එහෙම වෙන විදිය ගැන අපි අධ්‍යයනය කරනවා. මම මේක එකපාර මතක් කරන ප්‍රශ්නයක් ඔය ශාක්නේ සත්ව අධ්‍යයනය කරනකොට නිකන් මේ මැද්දේ සත්වෙම පල්ලා වගේ මොකක් හරි කරලා ඔව් අපිට ඒක තියෙනවා. ඔඩේම අත්දැකීමක් තියෙනවද මොකක්ද? අපිට දැන් ඊළඟට එන්න තියෙන ප්‍රැක්ටිකල් එකේ අපිට කරන්න තියෙන්නේ සබ්ජෙක්ට් ඩයිසෙක්ට් කරන. කියන්නේ එයාව ඉක්මන් කරලා බලන්න. දැනට අපි පාවිච්චි කරන්නේ තියෙන ස්පෙසිමන්. කියන්නේ මැරිච්ච සත්තුන්ගේ තියෙන ඒවා තමයි බලන්නේ. අපිට ප්‍රැක්ටිකල් එකකට එනවා. ඉස්සරහට පඩපිටින් මේ සත්වයම වෙදලා එහෙම නැහැ නේද? ඉස්සරහට කියලා තියෙන විදිහට මම හිතන්නේ පඩපිටින් එන සත්තු තියෙනවා. ඒව දියලා. ඔන්න දැන් ඔයාලට ඒක නෑ සාමාන්‍ය බයෝ සයන්ස් ඒ ලෙවලට බයෝ කරනවා කියන්නේ මම සාමාන්‍යයෙන් ඕක ගැන ඉන්ටරෙස්ට් එකක් තියෙන කට්ටිය ඉන්න ප්‍රශ්නයක් නෑ හරි. දැන් මට වගේ නම් පොඩ්ඩක් මම කම්පිටි එකක්. හරි මේ අපි දැන් ඒක ගැන කිව්වා මේ දැන් අපි ඉන්නේ දැන් මම ඔය ඉන්නේ ෆස්ට් ලෙවල් එකේ සෙකන්ඩ් සෙම් එකේ පර්සන් එකේ කොහොමද සබ්ජෙක්ට් එක අපි දාන සබ්ජෙක්ට් තුනක් ඔයා කරනවා බොට්නි, කෙමිස්ට්‍රි සහ සූලොජි. ඕක දිව්වට මම දැන් ඕක ඇතුලේ තව ඒ විෂයට අදාළ මොඩල් තියෙනවනේ. ඒක පොඩ්ඩක් කියන්න ෆස්ට් සෙම් එකට දාලා මට. ෆස්ට් සෙම් එක අදාළව අපිට මොඩියුල් කියන්නේ ක්‍රොස් කෝඩ් කියලා වෙන් කරනවා අපිට. ඒකෙදි සූ වල ගත්තාම ඉවලූෂන්, කියන්නේ පරිණාමය, ඒ වගේ කෝඩ් 3ක් තිබ්බා ප්‍රැක්ටිකලුත් එක්ක. සූ වලට බොට්නි වලට කෝස් කෝඩ් 4ක් තිබ්බා. ප්‍රැක්ටිකලුත් එක්ක කෙමිස්ට්‍රි වල 3ක් තිබ්බා. ඔව් එහෙම තමයි. ඊට පස්සේ අපිට අමතරව කියනවා CSC කියන්නේ කම්පියුටර් ලිටරසි කෝස් කියලා. ඒක කම්පියුටර් ගැන බේසික් නොලෙජ් එක දෙන්නේ ඒකයි. ඔව් ඒකයි. ඔව් ඔයාලට මම හිතන්නේ IT තියෙනවා. සබ්ජෙක්ට් එකක් විදියට. ඒක අපිට තාම කරේ නැහැ ඒක. අපිට ඒක අනිවාර්යයි අවුරුදු 3ෙම ඒක පාස් කරන්න. ඒක වැදගත් කතන්දරයක් මේ අවුරුදු 3ෙම කරන්න ඕනද? ඔව් අවුරුදු 3ෙම. ඒක සාමාන්‍ය මොනවද කරන්නේ? ඒකේ බේසික් කම්පියුටර් නොලෙජ් තමයි ගන්න. මුලින්ම අපිට PowerPoint Microsoft package එක ගන්නවා. දැන් අපිට C languages ගන්නවා. සාමාන්‍ය බයෝ සයන්ස් ළමයට සාමාන්‍යයෙන් ඒ පැත්ත පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ. ඒ පැත්ත ගැලපෙන්නේ නැහැ. ඒ වුණාට අපිට ඩිග්‍රී ගන්න නම් අනිවාර්යයෙන් සබ්ජෙක්ට් එක පාස් වෙලා තියෙන්න ඕන. ඒක එක්සෑම් එක මොකක්ද තියෙනවද? ඔව් අන්තිමට ෆයිනල් එකේ එක්සෑම් එක තියෙනවා. තර්ඩ් එකේ තියෙන්නේ. නෑ හැම සෙම් එකේම තියෙනවා. රයිට්. ඒතර සෙකන්ඩ් සෙම් එකේ ගන්නකොට කොහොමද? ඔයාලා දැන් මේ කරන්ට් සෙම් එකේ කොහොමද මොඩියුල් ටික හැදලා තියෙන්නේ? ඒ විදිය තමයි බොට්නි වලටත් 4 ගානේ අර දෙකට 3 ගාන වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට අතනින් 6යි අතන 4යි 10ක් තියෙනවා. අපිට ෆස්ට් සෙම් එකේ තව අනිවාර්ය සබ්ජෙක්ට් එකක් තිබ්බා මැත්ස් ෆෝ බයොලොජි කියලා. මැත්ස් ෆෝ බයොලොජි. ඔව් ඒක අපිට මැත්ස් පාර්ට් එක ගන්න දැන් අපිට කෙමිස්ට්‍රි ෆිසික්ස් කරන ළමයින්ට මැත්ස් පාර්ට් එකක් තියෙනවානේ. ඒකට දෝවක් වෙන තමයි තියෙන්නේ. ඒක නන් GPA උනත් අනිවාර්යයි. පාස් වීම අනිවාර්යයි. ඒක. හරි දැන් මට ඒක පොඩ්ඩක් ඇත්තටම අපව අහගන්න ඕන. මේ දැන් හරි අර මොඩියුල් ටික තියෙනවා හරි. ඊට අමතරව දැන් කිව්ව කම්පියුටර් මොකක්ද සම්බන්ධ එකක්. CNC course. දැන් තව එකක් කිව්ව මොකද්ද මේ? මැත්ස් ෆෝ බයොලොජි. ඒකට අවුරුදු 3ක් අපි කරන්න ඕනේ. නෑ ඒක ෆස්ට් සෙම් එකේ විතරයි අපිට තිබ්බේ. ෆස්ට් සෙම් එකේ කියන්නේ ෆස්ට් ඉයර් එකේ ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙම් එකේ. හරි. ඒක එතනින් එහාට එක නවතිනවද එක්සෑම් එක මොකද තියෙන්නේ? ඔව් එක්සෑම් එක තිබ්බා. ඔව් අපිට එන්ඩ් එක්සෑම් එක තිබ්බා. ඒක පාස් වුණොත් තමයි ඒකේ අර ඩිග්‍රිය දෙන්නේ. ඒක ෆේල් වුණොත් නැති බෑ. ඒක ආයි කරන්න වෙනවා. ආයි කයි කරන්න පුළුවන්. ඔව් රිපීට් එකක් කරන්න වෙනවා. ඒක අනිවාර්යෙන් පාස් වෙන්න ඕන ඩිග්‍රී එක ගන්න. හරිම වැදගත් බයෝ සයන්ස් එකට. ඒ දෙකමනේ කම්පියුටර් එකයි. ඔව් දෙකම පාස් වෙනවා. කම්පියුටර් එක්සෑම් එකක් තියෙන්නේ. ඒකත් කලින් අපිට ඇසස්මන්ට් විදියට තමයි ෆස්ට් ඉයර් ෆස්ට් සෙම් එකේ ගියේ. මේ පාර අපිට පේපර් එකක් එනවා. ඒ කියන්නේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමිස්ටර් එකේ පේපර් එකක් එනවා කියලා තමයි කියන්නේ. ඒකෙත් ඒකට පාස් වෙන්න ඕන අනිවාර්යෙන් ඩිග්‍රී එක ගන්න. ඒ දෙක අනිවාර්යෙන් මතක තියාගන්න බයෝ සයන්ස් කරන්න ඉන්න කට්ටිය. හරි මේ අනිත් එක තමයි දැන් මම FMS කෙනෙක් කියලා දන්නවා පේපර් එක ලකුණු 100ට 100 හැදෙන්න කොහොමද කියලා 140ක් කන්ටිනියස් ඇසස්මන්ට් ෆයිනල් එක්සෑම් 60ක් 170 120 එහෙමම කිසස් වල මිඩ් එක්සෑම් වල කැල්ල ගිහිල්ලා එහෙම තමයි අපේ සාමාන්‍ය සරල ආකෘතියක් තමයි FMS කට්ටියට තියෙන්නේ.
බයෝ සයන්ස් එක කොහොමද? එහෙම නෙමෙයි. ඊට තර සරලයි. අපේ සම්පූර්ණ පේපර් එකට ලකුණු කියන්නේ සම්පූර්ණ ටෝටල් එක ලකුණු 100යි. 130ක් යනවා කන්ටිනියුස් ඇසස්මන්ට් එකට. අපි මිඩ් එක්සෑම් කියලා කියනවා. ඒතර 170 එන්ඩ් එක්සෑම් එකේදී තමයි අපිට හම්බෙන්නේ. කොහොමද 130? කන්ටිනියුස් ඇසස්මන්ට්. ඒක MCQ type එකක්. ඔව් MCQ type හෝ structure type එකට එනවා. හරි. විෂය තුනටම මේ වගේ දෙන්නේ. ඔව්. ඒතකොට ෆයිනල් එක්සෑම් එකේ ලියන පේපර් එකක්ද තියෙන්නේ? ලියන පේපර් එකක් තියෙනවා. හරි මේකත් හරියටද? ෆස්ට් එකේ එක ප්‍රැක්ටිකල්ස් ප්‍රැක්ටිකල්ස් එක කතා කරන්න. ප්‍රැක්ටිකල්ස් ඒ විදිහටම කන්ටිනියුස් ඇසස්මන්ට් එක තියෙනවා. ඒකෙත් 130යි එන්ඩ් එකේදී 70යි. ඒක ප්‍රැක්ටිකල් වලට ඇතුලේ එන්නේ කොහොමද? ප්‍රැක්ටිකල් උත් කරනවා. ඔව් ආයක කෝස් කෝඩ් විදිහට යන්නේ. ඒකට වෙන වෙනම ලකුණු යන්නේ. ප්‍රැක්ටිකල් එක ඇතර තියරි එක විදිහට නෙමෙයි යන්නේ. ඒක වෙනම යන්නේ. ඒක නිසා the chemistry practical, zoology practical, botany practical අපේ සබ්ජෙක්ට් තුනේම තියෙනවා. ඔව්. ඒවා වෙන වෙනම යන්නේ. මම කියන ඉස්සෙල්ලා කෝස් කෝඩ් හතරක් තුනක් තියෙනවා කියලා. ඒක එකක් අර තියරි දෙකකට යනවා එකක් ප්‍රැක්ටිකල් වලට යනවා. එහෙම. ඒ තුන එකතු වෙලා තමයි GP එක තුනේම එකතු වෙලා හැදෙන්නේ. හරි. පැහැදිලි. මේ දැන් ෆිසිකල් සයන්ස් කියලා මම කිව්වොත් මම හිතන්නේ කොහොමද ඔය අඩුයි හරිද මේ ප්‍රොජෙක්ට් කරනවා කියලා. දැන් ෆිසිකල් සයන්ස් එක උදාහරණයක් කියන්න නිරෝලාගගේ ලවණතාව වගේ කෙමිස්ට්‍රි පැත්තේ වල දැන් කෙමිස්ට්‍රි කරනවා කිව්වා. ඒ වගේ ප්‍රොජෙක්ට් ගෲප් එකකට පස් වෙනා වෙන කරනවා කිව්වා. එහෙම ප්‍රොජෙක්ට් එකක් කරලා තියෙනවා නැත්නම් කරන්න ප්ලෑන් කරලා තියෙනවා. කරන්න අපිට ඉස්සරහට කරන්න තියෙනවා ප්‍රොජෙක්ට්. අපිට තාම ෆස්ට් ඉයර් එකේ ප්‍රොජෙක්ට් එකක් අපිට හම්බුනේ නැහැ. සෙකන්ඩ් ඉයර් එකේ තමයි අපිට ප්‍රොජෙක්ට් එනවා කියලා අපේ ලෙක්චර්ස්ලා කියන්නේ. ඊට සමතරව අපිට ප්‍රොජෙක්ට් හොයාගෙන කරන්න පුළුවන්. ඒකත් එක්කම දැන් එකක් තමයි දැන් ප්‍රොජෙක්ට් කරනකොට ලයිබ්‍රරි එක යූස් කරන්න වෙනවා. අපිට රිසෝර්ස් යූස් කරන්න වෙනවා. මේ දැන් බයෝ දැන් මම කියන්නේ දැන් බයෝ සයන්ස් එකේ දැන් සබ්ජෙක්ට් තුනක් කරා. ඔය අතර කෝස් කෝඩ් ගොඩක් විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කරන් තියෙනවා. ඔයාලට වෙලාවක් තියෙනවද ලයිබ්‍රරි එක ගිහිල්ලා වෙනම ස්ටඩි කරනවද? ලයිබ්‍රරි ගිහිල්ලා ස්ටඩි කරන්න ඇතුළු වෙලාවක් නැහැ. ඒ වුණාට අපිට වෙලාවක් හදා ගන්න වෙනවා. අපේ රිසෝර්ස් බුක් එහෙම ලයිබ්‍රරි ඔක්කොම තියෙනවා. අපි කෙමිස්ට්‍රි වල එහෙම අපිට සමහර ලෙක්චර්ස් නෝට් තේරුම් ගන්න බැන්න ලයිබ්‍රරි තියෙන රිසෝර්ස් බුක්. ඒක ස්ටඩි කරන්න ඕන. කොහොම සාමාන්‍යයෙන් ඒක හදන්නේ ඔලොකුම වල තියෙන අපිට කාලයක් නැති ප්‍රශ්න තමයි තියෙන අපේ ලෙක්චර්ස් පැක් වෙලා තියෙන්නේ. ඒතර අර ලයිබ්‍රරියට යන ටයිම් එකයි සෙල්ෆ් ස්ටඩි වල ටයිම් එක පොඩ්ඩක් අඩු වෙනවා. ඒ සෙල්ෆ් ස්ටඩි පැත්ත තමයි අපි උනට ෆෝකස් කරන්න ඕන. ඔව්. හරි. අපිට තියෙන ප්‍රශ්නේ එක තමයි මේ ඔව් දැන් මේක නම් ඔයාලට පෞද්ගලිකව කියන්න ඕනේ. දැන් අපි ෆස්ට් එකේ පටන් ගමු. ඔයාලට හම්බෙච්ච අමාරුම කොටස මොකද්ද? විෂයන් තුන අපි කියමුකෝ. සූලජි වලින් මේ කොටස මට අමාරු වුණා ෆස්ට් එකේ. සූලජි වලින් මට අමාරු වෙච්ච කොටසක් තමයි මම ටිකක් අර ලොජිකල් පැත්තේ හිතන කෙනෙක් අරට කටපාඩම් කරන පැත්ත පොඩ්ඩක් මට අමාරුයි. කෝසූලජි එකට මට ටිකක් අමාරු වුණා. ඒක පාඩම් කරනොත් ඒක ගොඩකට කටපාඩම් කරනවා. හිතනවට වඩා ඒකට ඒ අවුලක් නෑ. මම හොඳ රිසල්ට් එකක් දැම්ම කිව්වා. කෝසූලජි. එතකොට බොට්නි ගත්තම පස්සේ බොට්නි ගත්තාම දැනට නම් අවුලක් නෑ කරගෙන යනවා. ඒකෙත් ඒ බොට්නි වලත් තියෙන ඉවොලුෂන් එක ගැන තියෙන ඒක ටිකක් කියන්නේ ඉවොලුෂන් කියන්නේ ඉවොලුෂන් කියන්නේ අපි ලෝකේ පටන් ගත්ත දවසේ ඉඳලා පරිණාමය වෙලා එන එක ගැන තියෙන්නේ. ඒකේ තනිකර තියෙන්නේ අ තියරියක්. අපිට ලොජිකලි හිතනකොට වඩා ටිකක් ඒකේ තියෙන ටිකක් කටපාඩම් කරන්න. එතකොට හරියටම පාඩම් කරන් ඉන්න ඕන මේ ඊරායිකේ වෙච්ච මොකද්ද? එහෙම. ඒක තමයි අර ටිකක් අමාරු වෙන්න තිබ්බේ. කෙමිස්ට්‍රි වල ටිකක් අමාරු නෑ ටිකක්. මම ඕගනික් ෆික්ස් කරගෙන ගියාට පේපර් එක ලියනකොට වඩා ඕගනික් පේපර් එක අමාරු වුණා. ඕගනික් කියන කටපාඩම් කරන එක නේද? ඔව් ඒකෙත් කටපාඩම් කරනවා. මම ඔය ඕගනික් ඉනෝගනික් එක මම ICT නේදකට කරන්නේ. මැත්ස් එක ICT නේ මම කෙමිස්ට්‍රි පාර්ට් එක මිස් වෙනවා. මේ නැවත ওই වචන ටික මම අහලා තියෙනවා. කටපාඩම් කරාට හැබැයි ඒකේ ලොජික් එකක් තියෙනවා. ඔව් ඒ ලොජික් එක අල්ලගත්තාම හරි. එතකොට සෙකන්ඩ් සෙම් එකේ වට මේ සූලජි වලින් සෙකන්ඩ් සෙම් එකේ සූලජි වල නම් දැනට කරගෙන යන තාම පටන් ගත්ත ගමන් අපේ ඒක කෝස් කෝඩ් එකේ තාම ගියේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. බොට්නි වල නම් ටිකක් සිස්ටමැටික් කියලා පාඩම් එකක් තියෙනවා. ඒක ටිකක් අමාරුයි වගේ. එහෙම ඒක සිස්ටමැටික්. ඔව්. ඒක තියෙන්නේ අපි
ශාකයක් ගත්තාම අපි කියන අර සයන්ටිෆික් නේම් එකක් දෙනවනේ. ඔව් සයන්ටිෆික් නේම් තියෙනවනේ. ඒක ගැන සයන්ටිෆික් නේම්ස් හැදෙන හැටි ඊට සයන්ටිෆික් ඒක හැදෙන හැටි ඉගෙන ගන්නවා. ඔව්. අපි අනාගතයේදී සයන්ටිෆික් නේම් ඉතින් මම දැන් ફોකස් නිව්ස් කරන්නේ. ඔව්. දැන් අපි අනාගතයේදී සයන්ටිෆික් නේම් දෙන්න ඕනේ. ඒ දෙන විදිහෙම ඉගෙන ගන්න ඕනේ. කොහොමද දැන් ඕන කට්ටියන්ට දැන් අපි සාමාන්‍යයෙන් ඒ O level වල නම් එහෙම නැහැ. A level වල මම කරපු නැති එක. A level ඉගෙන ගන්නවා. ඔව් A level වල අපි සයන්ටිෆික් නේම් ලියනවා. ඔව් නේම් ලියුවට හදන හැටි ඉගෙන ගන්න. දැන් ඔයාලා කැම්පස් එකට ආවට පස්සේ කොහොමද ශාකයක් අධ්‍යයනය කළේ ඒකට කොහොමද අපි විද්‍යාත්මක නාමයක් දෙන්නේ කියලා ඒකත් උගන්වනවා බයෝසයන්ස් වල කරන්න ඉන්න අයට. එතකොට අපි කතා කරන්නේ කෙමිස්ට්‍රි වල. සෙකන්ඩ් සෙම් එකේ මොකක්ද අමාරු කොට? කෙමිස්ට්‍රි වල තර්මොඩයිනමික්ස් ටිකක් අමාරු. ඒකේ ලොකු තර්මොඩයිනමික්ස් කියන්නේ තාපය ගැන ශක්ති විද්‍යාව කියන්නේ. ඒකේ ලොකු මැත්ස් පාර්ට් එකක් තියෙනවා. ඒ මැත්ස් පාර්ට් එක හින්දා තමයි මට අමාරුනේ කියන්නේ. ඒක අපි මම බයෝනේ කරේ A level අර අනුකල නවකලන පාර්ට් එකක් එම ඒකේ ලොකු උඩ තියෙනවා. ඒක හින්දා තමයි ඒක පොඩ්ඩක් අමාරු. ඔව් සාමාන්‍ය බයෝ කරන ළමයට A level වලදී තියෙන අමාරු විෂය තමයි ෆිසික්ස්. අනිත් ඒ සාමාන්‍ය කෙමිස්ට්‍රි කියන එක තියෙනවා. හැබැයි සාපේක්ෂව ෆිසික්ස් තමයි බයෝ කරන ළමයට A level වලදී අමාරුම. එතකොට මැත්ස් කරන ළමයට සාමාන්‍ය මම හිතන්නේ මම දැනුවත් කෙමිස්ට්‍රි තමයි කවුරු මොකද PCC කම්බයින් මැත්ස් කියන සාමාන්‍ය එකට යන විෂයන් දෙකක් මේ එහෙම තියෙන ඉඳහයි. ඒක කතා කරා. හරි. මේ දැන් ගොඩක් කට්ටිය ඉන්ටර්න් කතන්දරය දන්නවද දන්නේ මේක ඇහුවට මේ ඔය ඉන්ටර්න් කතන්දරේ කොහොමද හැදෙන්නේ මම ෆිසිකල් සයන්ස් ළමයිනුත් ඇහුවා ඔයාලට ඉන්ටර්න් ගැන අපේ දැනට නම් මේ තියෙන දැනුමත් එක ඉන්ටර්න් යන අමාරුයි. හැබැයි volunteer activities වගේ කරන්න පුළුවන්. මොකක් හරි projects වල volunteer activities වගේ යන්න පුළුවන්. තාම අපිට intern යන්න තරම් basic knowledge එකක් නැහැ අපිට. අපේ second year අවසානයේ third year වගේ යන්න පුළුවන්. first year එකේම intern යන්න බෑ. මොකද ඒක ඇත්ත. ඒ ලොකු දැනුමක් first year එකේ දෙන්නේ නැහැ. basic දෙයක් තමයි උගන්වන්නේ. අනිත් එක තමයි මේ දැන් මම පොඩ්ඩක් කියන්න මම දැන් කරපු එක මේ ඉංජිනේරින් ළමයිගේ ස්පෙෂල් එක තීරණය වෙන්නේ ෆස්ට් ක්ලාස් ගන්න ළමයි ඔක්කොටම ස්පෙෂල් එකක් කරන්න අවස්ථාවක් දෙනවා කිව්වා. එතකොට මේ හයි GPA ෆස්ට් ක්ලාස් ගන්න හරි. එතකොට ෆිසිකල් සයන්ස් කම්පියුටර් සයන්ස් එකේ කිව්වා නිකන් කතන්දරය මට හරියට මතක නැහැ. ඒක වගේ ස්පෙෂල් ඔක්කොම කට්ටියට කරන්න බෑනේ අපි කෝස් එක කරන. එතකොට CS වල ළමයි 10 දෙනෙක්ට එක්ක හයි GPA වැලියුස් ගන්න ඒක තීරණය කරන්න. එතකොට බයෝ සයන්ස් එකේ කොහොමද ස්පෙෂල් එක තීරණය වෙන්නේ? අපිත් ඒ වගේ තමයි හයි GPA වැලියුස් තියෙන කට්ටියට තමයි දෙන්නේ. අපේ ඒකේ කවුන්ටර් එකක් තියෙනවා 10. ඔව්. අපේ සූ වල ගන්න 10 දෙනයි. බොට් වලත් 10ක් හෝ 15ක් විතර ගන්නවා. කෙමිස්ට්‍රි වල ගන්න 25යි. හැබැයි කෙමිස්ට්‍රි වල තරඟ වැඩි ෆිසිකල් ළමයිට ඒ 25ටම තමයි තරඟ කරන්නේ. මොනවාද කියන්නේ කෙමිස්ට්‍රි වල 25යි සූලොජි බොට්නි වල 10ක් හෝ 15ක් ඒ තියෙන ලකුණු අනුව ගන්නවා. හයි GPA ගන්න කට්ටිය. GPA එක 3ට වැඩි වෙනවා. එතකොට තමයි බයෝ සයන්ස් එක අවුරුදු 3ක එකක් විදිහට යන්නේ. ඒක අවුරුදු 4ක් අන්තිම අවුරුද්ද කරන්නේ ස්පෙෂල් කරන කට්ටිය. ඒක අවුරුදු 3න් පස්සේ කොහොමද මේ දැන් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්ද දැන් ස්පෙෂල් සිලෙක්ට් කරන කට්ටිය දැන් මෙහෙමනේ දැන් මොඩියුල් රිසල්ට් ප්‍රමාණයක් කරලා අපි අන්තිම අවුරුද්ද කරන්න ඕනේ එක සබ්ජෙක්ට් එකක් විතර සූලොජි කියන සබ්ජෙක්ට් විතරද? නෑ අපේ දැන් තියෙන විදිහට සූලොජි සබ්ජෙක්ට් එක තමයි ඩිග්‍රී හම්බෙන්නේ සූලොජි ස්පෙෂල්. ඒකත් අපිට මම හිතන්න පුළුවන් මොලිකියුලර් බයොලොජි ඒ වගේ ස්පෙෂල් එකක් කරන්න. වැඩිපුර අවටයක් සබ්ජෙක්ට් එක හදාගන්න. එහෙම. ඔය මොකද මොලිකියුලර් මට මේ මොකද ඒක අණුක විද්‍යාව. අණුක විද්‍යාව. හරි. ඔව්. ඔක මේ ෆිසිකල් සයන්ස් එක කියන මොකද ඔය වගේ වචනයක් කිව්වේ යාළුවෝ මොකද අණුක. එයා කරපු ප්‍රොජෙක්ට් එක කිව්වේ ප්‍රොජෙක්ට් එකේ නේම් එකත් ඔය වගේ එකක් කියලා කිව්වේ. ස්පෙෂල් කතන්දරෙත් හරි. දැන් ඔයාලට පොඩි අදහසක් තියෙනවද මේ දැන් බයෝ සයන්ස් ෆිසිකල් සයන්ස් කරන කට්ටිය ප්‍රායෝගිකව මම දැකලා තියෙන්නේ මේ ගොඩක් පාඩුවෙන් තමයි පොඩ්ඩක් ඉහළ ගැටුපොලට ගිහිල්ලා තියෙන්නේ මම දන්න විදියට. ගොඩක් කට්ටිය තමයි ටීචින් තමයි යන්නේ. මේ අර ජොබ් වලට තරඟ වැඩි. අපේ ලොකු ප්‍රමාණයක් එළියට යනවා. එතකොට අපි කැම්පස් එකේදී හදා ගන්න ඕන එළියට ගියාම ජොබ් පාත් එකකට යන්න විදියයි ඒකට අවශ්‍ය ස්කිල්ස් ටිකයි. එහෙම හදාගත්තා නම් මම හිතනවා පළවෙනි පාරම උනත් ලොකු වැඩිපුරකට යන්න පුළුවන් කියලා. දැන් අපි කැම්පස් එකේදී සබ්ජෙක්ට් ටික විතරක් කරොත් මෙතනින් ෆිසිකල් සයන්ස් බයෝ සයන්ස් ඔක්කොම එකතු 700ක් විතර එකම ඩිග්‍රී BSc එකකින් එළියට එනවා. එතකොට සුළු
ජොබ් ටිකකට අපි තරම් කරන්නේ. අපි කැම්පස් එකේදී එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් ප්‍රොජෙක්ට් එහෙම කරලා තියෙනවා නම් ඉහළ වැටුපකට කෙලින්ම උනත් යන්න පුළුවන්. ඒතර එක්ස්පීරියන්ස් ස්කිල්ස් හදා ගන්න ඕන අපි කැම්පස් එකේදී. ඔව් ඒක හොඳ කතාවක්. දැන් ගොඩක් අපේ කෝස් එකේ තියෙනවා ලයිකෝස් එකකදී මේ ඇකඩමික් වලම තියාගෙන හැබැයි ළමයට අනිවාර්යෙන් හැම විෂයකටම ඒකක් තියෙනවා හැම කෝස් එකකටම. නමුත් ළමයි ස්පෝර්ට් එකක් කරන්නේ නැහැ. සොසයිටි එක OC එකේ හරි මොකක් හරි ඇක්ටිව් විදිහට වැඩ කරන්නේ. ළමයා හොඳට ඉගෙන ගන්න ළමයි ඒකක් අනිවාර්යෙන් හැම විෂයකටම තියෙනවා. ඒක වැඩක් නැහැ කියලා තමයි මමත් ඒක පිළිගන්න ඕන. අපේ ලෙක්චර්ස්ලත් කියන්නේ අපි ඇකඩමික් විතරක් කරලා ෆස්ට් ක්ලාස් එකක් දැම්මත් සමහර විට ජොබ් එකකට යන්න වෙන්නේ නැහැ. ඒ කම්පැනි බලන්නේ වැඩක් කරන්න පුළුවන් මොනසෙක්. එතකොට අපි කැම්පස් එකේදී ඇකඩමික් එක තව වැඩක් කරලා තියෙනවා කියන්නේ හොඳට වැඩක් කරන්න පුළුවන් කියන එක. එතකොට යාළුවා අපිට ඩිමාන්ඩ් එක දෙනවා වැඩි නිකන් ෆස්ට් ක්ලාස් එකක් ගන්නවට වඩා. ඒ වගේ විදිහවලත් අනිවාර්යයෙන්ම යුනිවර්සිටි එකට ආවට පස්සේ මම බල කරන්නේ නැහැ. නමුත් එම කරන තියෙන එක හොඳයි. සොෆ්ට් ස්කිල් කියලා දැන් සාමාන්‍යයෙන් කියන්නේ ඒකට මේ තමයි ඉන්ටර්විව් එකට ගියාමත් ඔයගේ ෆස්ට් ක්ලාස් විතරනේ බලන්නේ ඔයා කරපු ලීඩර් විදියට වැඩ කරපු අවස්ථා. එතකොට ඉවෙන්ට් ප්ලෑනින් ඔක්කොම ඒ අතර ඔක්කොම දේවල් ටික බලලා තමයි ගන්නෙ. ෆස්ට් ක්ලාස් එකක් තියෙන යාගේ වගේ ෆස්ට් ක්ලාස් එකක් තිබ්බ වලියට ඒක එහෙම ගන්නෙ නැහැ. ඒකත් හරි. දැන් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරනකොට දැන් මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ සාමාන්‍යයෙන් හැම ශේෂ්ත්‍රයකම දැන් මුල් බැහැගෙන ඉන්න බේසිස් මේ එකක් නේ. මේ එතකොට ගොඩක් ළමයි දැන් කරලා තියෙනවා හැම ටියුටෝරියල් එකක් අසයින්මන්ට් එකක් මොකක් හරි ඕනම වැඩක් කරගන්න ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යූස් කරන්න පෙළඹිලා තියෙනවා. ඔයා කියන ප්‍රායෝගිකව ඔයා යූස් කරනවද නැත්නම් දැන් මට දෙන්න ඕන ඇඩ්වයිස් එක තමයි මේ මෙහෙම AI යූස් කරලා කමක් නැහැ chat GPT Gemini වගේ දේවල්. මේ වැඩේ කරන්න එපා කියලා වට මල්ලියෙන් ලං විලාට දැන් ඉන්න නංගිල මල්ලිලාට උපදෙසක් දෙන්න තියෙනවා නම් දැන් ඔයාගේ අවස්ථාව. මමත් සමහර වෙලාවට තොරතුරු ඉක්මනින් හොයාගන්න ඕනම chat GPT යූස් කරනවා. ඒක වෙනවා. හැබැයි හැමදේම chat GPT දානකොට අපි යාගෙන් ඩිපෙන්ඩ් වෙනවා. එතකොට අපේ knowledge එක develop වෙන්නේ නැහැ. chat GPT ගේ history වැඩි වෙන එක විතරයි වෙන්නේ. එතකොට මම කියන්නේ හොයාගන්නම දෙයක් බැරි වුණොත් information එක මොකක් හරි දෙයක් හොයාගන්නම බැරි වුණොත් chat GPT Gemini use කරන්න. අපි creatively ලියන දෙයක් තියෙන්නේ. ලියන දේවල් අපි හිතලා හදන විශේෂයෙන් calculation එහෙම තනියම කරන්න බලන්න. එතකොට අපේ knowledge එක තමයි හැදෙන්නේ. මම දෙන උපදෙස් ඒක. ඔව් ඒ කියන්නේ කට්ටිය කියව මටත් දෙන්න දිනේ ඔක තමයි අර ගොඩක් කට්ටිය අර ටියුටෝරියල් ප්‍රශ්නේ බලන්නේ නැහැ. ප්‍රශ්නේ ඉක්මනට දැන් GPT දාන එහෙම උත්තර ලියනවා. ප්‍රශ්න මොකද දන්නේ නැහැ තේරුම් ගන්නත් බැහැ. මේ හැබැයි මම එතනදී කිව්වේ අර පමණක් අපේ තියෙන අසයින්මන්ට් මේ දැන් අදු ගන්න විෂය දේවල් වලින් අද දෙන අසයින්මන්ට් කියන්නේ අදු ගන්න දේවල්. අදු ගන්න දේවල් ස්ටඩි කරලා නැහැ නේ. ඔය අදනේ අපි ඉගෙන ගන්න. ඒතකොට මේ වගේ තැන් වලදී අපිට chat GPT use කරන්න වෙනවා. ඉක්මනට උදේ අපිට අසයින්මන්ට් එක සබ්මිට් කරගන්නත් බැහැ එතනදී. ඒතකොට ඉතින් ගොඩක් කට්ටිය ඉතින් chat GPT use කරනවා. අර මේ වගේ තැන් වලදී අපිට බෑනේ මේ නේද? ඒ වගේ තැන් වල යූස් කරාට කමන්න ඒකත් එයාගේ මෙතඩ් එක අහන්න කොහොමද ගාන හදන්නේ කියලා. එතකොට අඩුම තැනේ පේනවනේ මේ ගාන හදලා තියෙන හැටි. උත්තරේ විතරක් ගන්න නැතුව කෙලිම එයාට එක්ස්ප්ලেইন කරන්න කියලා දාලා ලියන්න උත්තරේ ලියවන කමනේ විශේෂයෙන්ම අසයින්මන්ට් වල ඩේට්ස් එහෙම ළඟ දෙනවා. එතකොට ඕන වෙනවා තමයි. මේ මට අහන්න බැරුණ එකක් මේ ලැබ් රිපෝට් සම්බන්ධව මේ ඔය දැන් ඔය අනිතේව දන්නේ ඔයාට ලැබ් රිපෝට් එක හදලා තියෙනවා. ඔව් අපිට ලැබ් රිපෝට් හදලා තියෙනවා. තුනටම හදනවා. තුනටම හදලා තියෙනවා අපේ. පොඩ්ඩක් කියන්න ඔබේ. අපේ සූලොජි ලැබ් එකේ ප්‍රැක්ටිකල් කරලා උනාම හැම සතියෙම ඒ ප්‍රැක්ටිකල් එකට අදාළව සතියට එකපාරක් ප්‍රැක්ටිකල් එකක්. ඔව් සතියට එකපාරක්. මේක මම දන්නේ මාත් කරගන්න. සතියට එකපාරයි පැය 3 තියෙනවා. ඔව් ඒක ලැබ් රිපෝට් එක දැන් මේ සතියේ දැන් අපි ඉගෙන ගත්තේ දැන් මේ සතියේ ලැබ් රිපෝට් එක ඊළඟ සතියේ අපි ප්‍රැක්ටිකල් එක දවසට මේ අපේ ඩෙමොන්ස්ට්‍රේටර්ස් වලට සබ්මිට් කරන්න ඕනේ. එහෙම. එතකොට ඒකේ ගොඩක් ලියන්න තියෙනවා. අපේ ආවගොඩ පිළිවෙලට ගමු. සූලොජි මුලින්ම කියමු. ඔව් සූලොජි අපි හිතමු ඒ ප්‍රැක්ටිකල් එක කරා. අපි ඒ දවසේ කරපු ප්‍රැක්ටිකල් එකට අදාළව අපි හිතමු අපි සතෙක් ඇම්ෆිබියා ගැන ඉගෙන ගත්ත කියලා. ඒකට අදාළ කමෙන්ට්ස් අපි දැක්කපු දේවල් ඔක්කොම ඇඳලා ලැබ් රිපෝට් එක ඊළඟ දවසේ සබ්මිට් කරනවා. ඔය ලැබ් රිපෝට් එක හදනකොට ඔයා කොහමද රිසෝස් ගන්නවද නැත්නම් කොහමද? අපිට රිසෝසස් දෙනවා. අපේ නම් සූලොජි ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට ඔක්කොම අවශ්‍ය රිසෝසස් දෙනවා. එයාලා කියලා දීලා උනාන් පස්සේ එයාලා අපිට අවශ්‍ය කමෙන්ට්ස් පවා දෙනවා. ඒකට ලිමිට් එකක් දෙන්නද පිටු මෙච්චර ගාණක් තියෙන්න ඕන එහෙම ලිමිට් එකක් නැහැ. අපිට කැමති පිටු ගාණකට යන්න පුළුවන්. ෆ්‍රේම් ඇඳලා A4 වල අපි ලියන්නේ ලැබ් රිපෝට්. ඒක දෙපැත්තම ලියනවා. එතකොට ලියන මෙතඩ් එකක් තියෙනවා.
අපේ අවශ්‍ය විදිහට ෆ්‍රේම් එක ඇඳලා ඉන්ට්‍රොඩක්ෂන් ලියන මෙතඩ් එකක් තියෙනවා. ඒ මෙතඩ් එක ලියලා සබ්මිට් කරන්න ඕනේ. ඔය සබ්මිට් කරන්න කියන්නේ එතන දැන් හදලා ඉවරලා දෙන්න ඕනේ. ඔව්. රාත්‍රියක් වගේ. මිස්ටර් අපි බාර දෙනවා. right. ලැබ් රිපෝට් සමග මම දැන් තමයි ගොඩක් දේවල් දැනගත්තේ මේ එතකොට සූරජ් හරි කෙමිස්ට්‍රි වගේ විෂයක් ගත්තොත් කොහොමද ඒක කෙමිස්ට්‍රි ලැබ් රිපෝට් එක අපි එවෙලේ ලියන්නේ ලැබ් එකේදීම එක්ස්පෙරිමන්ට් එක කරලා ලැබ් එකේදීම ගන්න ඩේටා වලින් එවෙලෙම ලැබ් රිපෝට් එක ලියලා දෙනවා පුළුවන් එහෙම කරන්න වෙලාව මදි වෙනවා සමහර වෙලාවට එතකොට පොඩ්ඩක්වත් ලියා ගන්න බැරි නේ කියන්නේ හොඳට වෙලාව මදි වෙච්ච දවසට අපේ ඩිමොන්ස්ට්‍රේටර්ස්ලා කියනවා ඊට පස්සේ දවසේ ගෙනල්ලා දෙන්න කියලා සතියක් දෙන්නේ අපේ කෙමිස්ට්‍රි සාමාන්‍යයෙන් අපි සරලව කියන්නේ ඔයන්නේ ප්‍රැක්ටිකල් තියෙන මොන දවසද අපේ සූලොජි බොට්නි ප්‍රැක්ටිකල් වැටෙන්නේ අඟහරුවාදට කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් වැටෙන්නේ බ්‍රහස්පතින්දා. එතකොට අඟහරුවාදා දවසේ සූලොජි බොට්නි කියන මේ දවසම තියෙන ප්‍රැක්ටිකල්? දවසම ප්‍රැක්ටිකල් ෆස්ට් ටයිම් එකේ දැන් මේ පාර අපිට තව ලෙක්චර්ස් දෙකකුත් වැටිලා. ඒක අපි දවසම කැම්පස් එකේ වගේ තමයි අඟහරුවාද කියන හරිම මහන්සි දවසක් මේ කෙමිස්ට්‍රි කවුද දෙන්නේ බ්‍රහස්පතින්දා. ඒකේ ඒ දවසේ සාමාන්‍ය ලෙක්චර් තියෙනවද? ඒ දවසේ උදේට ලෙක්චර් එකක් තියෙනවා අපිට 8-9. සාමාන්‍ය ප්‍රැක්ටිකල් සෙෂන් එක පැය දෙකද නැත්නම් ඊට වඩා? පැය 3ක් තියෙනවා. පැය 3ක්. එතකොට පැයක් දැන් අපිට හදන්නත් වෙලාවක් තියෙන පැය කෙමිස්ට්‍රි මටත් දැන් ඒක ලොකු ප්‍රශ්නයක්. පැයක් වගේ උගන්වන්න පැය දෙකක් වගේ හදන්න දෙනවද නැත්නම්? නෑ. අපිට සර් ලෙක්චර් කෙනෙක් ඇවිල්ලා ප්‍රෙක් ටෝක් එක දෙනවා. අපි 9 ඉඳන් 9 මාර විතර වෙනකන්. දීලා ඊට පස්සේ අපි එක්ස්පෙරිමන්ට් එක කරනවා. අපිට ෂෙඩියුල් එකක් තියෙනවා. ඒක දිහා බලලා එක්ස්පෙරිමන්ට් කරනවා. ඩිමොන්ස්ට්‍රේටර්ස්ලාගේ උදව් ඇතිව එක්ස්පෙරිමන්ට් එක කරලා අපි ගන්න දත්ත ඒ ප්‍රොසෙස් එක ඔක්කොම ඉවෙලේ ලියන්න ඕන. සාමාන්‍යයෙන් හරි 15ක් වගේ අතරට ලියන්න ඕන. අප්ඩේට් කරන ගමන් තමයි ඒක කරන්නේ. ඔව්. රයිට් නැත්නම් අන්තිම වෙලාවේ මුලකින් කරමු දේවල් ටික මතකත් නැහැ. හරි පැහැදිලිද ගොඩක් දේවල් දැනගත්තා. මේ සාමාන්‍ය මාක්ස් දිහා බලනකොට සාමාන්‍යයෙන් බොයිස්ටට ගර්ල්ස්ටට සාමාන්‍ය මාක්ස් වැඩිපුර පර්සන්ටේජ් එකක් විදිහට සූලොජි බොට්නි වල නම් ගර්ල්ස්ලට ගොඩක් වැඩි. ඔව් ඉතින් පාඩම් කරන සබ්ජෙක්ට් නිසා ගර්ල්ස්ලට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. රයිට්. දැන් ඔක මම කියන්න දැන් ඉංජිනේරින් ෆැකල්ටි එකේ වැඩිපුරම සාමාන්‍ය බොයිස් වැඩිම මොකද සාමාන්‍ය බොයිස් පොඩ ලොජිකල් පැත්තේ ගණන් පැත්තේ ගොඩක් ආසයි කටපාඩම් කරන පැත්තේ ගොඩක් කට්ටිය මේ මටත් ගොඩක් හරි කම්මැලි වල සමහර ගර්ල්ස් නේ සාමාන්‍ය බයෝලොජි උනත් නේද ගොඩක් පාඩම් බයෝලොජි ගොඩක් ගර්ල්ස් ලානේ කරන්නේ. හරි. දැන් සාමාන්‍යයෙන් දැන් CS එකෙන් දැන් අලුත් ගොඩක් තියෙනවා ඇනිමස් කියලා. මේ අපිට එතකොට සාමාන්‍යයෙන් ෆිසිකල් සයන්ස් එකෙන් මම දැකලා තියෙනවා මේ දැන් ඇස්ට්‍රොනොමි එකක් පටන් ගන්න තිබ්බා මේ බයෝ සයන්ස් එකෙන් එහෙම ඉස්සරහට මොකක් හරි ඉවෙන්ට් එකක් ඕගනයිස් කරලා තියෙනවද? ඔව් අපේ එක ප්‍රොජෙක්ට්ස් කරන්න හිතන් ඉන්නවා බීච් ක්ලීන් අප් ඒ වගේම ඊට පස්සේ එන්වයරන්මන්ට් කන්සර්වේෂන් පරිසර සංරක්ෂණ වැඩසටහන වගේ ඒ වගේ ඊට පස්සේ ෆීල්ඩ් ට්‍රිප් එහෙම යනවා ඒව තියෙනවා. අපි ඉස්සරහට ප්‍රොජෙක්ට් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අර දැන් අපි කියන්නේ බයෝ සයන්ස් එකෙන් මේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කරනවා ඒකේ මේ සමය ඇතුළු ඔක්කොටම වගේ ඒකට සහභාගී වෙන්න පුළුවන් ගේම හදන්න. ගොඩක් වෙලාවට එහෙම සහභාගී වෙන්න පුළුවන්. සමහර වෙලාවට බොට්නි අපි හිතමු පරිසර සායයේ ඒ ප්‍රොජෙක්ට් එකට රෙජිස්ටර් වෙච්ච බොට්නි කරන ළමයි තමයි ගොඩක් වෙලාට යන්නේ. අපි සමහර වෙලාවට අවස්ථාව ලබා දෙන පිට කට්ටියට සහභාගී වෙන්න. මේ මම දැන් ওই බොට්නි එක දවස් පැත්තක ඔය පැත්තේ ගියා මම පොඩ්ඩක් හරි එතකොට ඔගේ නෙට් ගහලා වගේ තිබ්බ නිකන් මට යම බයයි වගේ නිකන් අර මන් දන්නේ මේ නිකන් නෙට් එකේ මුලින් ගහලා නිකන් පොන්ට් වගේ මම දැක්කා මේ මොනවද නේද? ඒ අපි එක දේවල් වගා කරලා තියෙනවා. අපි හිතමු අපිට ජල ශාකයක් ඕන නම් ඒ ජල ශාක කල්චර් කරලා වගා කරලා තියෙනවා. ඒ ටික අර ප්‍රොටෙක්ට් කරලා තමයි නෙට් දාලා තියෙන්නේ. දැන් සූලොජි පැත්තට ගියා නම් ඒ පැත්තේ ඒ වගේම ටැංකි තියෙනවා. ඒ වල ඉන්නේ චුටි චුටි ඒ වගේ ශුද්ධ ජීවීන්. දැන් අපි හිතමු සූප්ලැන්ක්ටන්ලා ඉන්නවනේ එයාලා වගේ එහෙම වගා කරලා තියෙන්නේ. ඒව තමයි ටැංකි. අර මට තමයි මෙතෙන්ද මේ අලුත් ප්‍රශ්න මට විශාල ප්‍රමාණයක් එනවා. මේ ඔය සූලොජි වලට තියෙනකොට සත්ත්ව ගෙන්නලා මේ අර පරීක්ෂා කරනකට ඒ මේ සත්ත්ව හොයාගන්න. ඒ සත්ත්ව යාලා ගෙන්නනවා. අපිට දැන් අපේ බැච් එකේම 250ක් විතර ඉන්නවනේ. දැන් ඒගොල්ලොට මම හිතන්නේ හරියටම ප්‍රොසෙස් එක දන්නේ නැහැ. එයාලා මම හිතන්නේ ගවර්න්මන්ට් එකකින් හරි ඕඩර් කරලා ගෙන්නනවා. අපි දැනට එක ප්‍රැක්ටිකල් එකක් කරා බිත්තරයක් කපලා ඇතුලේ එයාගේ එම්බ්‍රියෝ එක කලලය බලන ප්‍රැක්ටිකල් එකක් කරා. ඒක නම් හරි අමාරු වුණා කියන්නේ බලන්න. ඒක කොහොමද කරේ? කියන්නේ බිත්තරේ අපිට පැය 48 එකක් අපිට හම්බුණා. 48ක් රැකපු බිත්තරයක් තමයි අපිට හම්බුනේ. ඉන්කියුබේට් කරපු බිත්තරය. හරි ඔය වගේ නිකන් ඉතින් හරි අමුතු ඒවා තියෙනවා. කවන්නේ කොහොම මෙතන දැන් බයෝ සයන්ස් වෙන කට්ටිය කොහොමද ඔකට ඉන්ට්‍රෙස්ට් ඉන්න එකම ඉතින් යන්නේ බයෝ සයන්ස් හරි.
හරි මම හිතනවා දැන් මම හිතන්නේ ප්‍රශ්න මම ඔක්කොම ගැහුවා මේ තාම මොකක් හරි ප්‍රශ්නයක් එක සහ මේ මල්ලිලන්ලට දැන් අපි සතේ කටේ ජොලි ඉස්සෙනවා මේ මොකක් හරි වට කියන්න තියෙද ඒක කියලා වැඩේ අවසන් කරන්න. මල්ලිලා ළඟලට මට කියන්න තියෙන්නේ බය නැතුව වෙන්න. මේක හොඳ ෆීල්ඩ්. මේක ලොකු පුළුල් පරාසයක් තියෙන ෆීල්ඩ් එකක්. ඔයාලා ස්පෙෂල් හම්බුණා හෝ නැත්නම් ඔයාලට ඉදිරි ගමනක් යන්න පුළුවන් පාත් එකක් මේක. අපිට හොඳ ෆීල්ඩ් එකක් තෝරගෙන කැමති ෆීල්ඩ් එකකින් මාස්ටර් එකක් කරලා උනා ඉස්සරහට යන්න පුළුවන්. ඒ හින්දා මම කියනවා මාස්ටර් ගැන යන්න පුළුවන් විදිහ අදහසක් තියෙනවා. ඒ කියන්නේ යුනිවර්සිටි එක අවුරුදු 3ක් මොකද ඔක්කොම කටි ස්පෙෂල් සිලෙක්ට් වෙන්නේ නැහැ අපිට කතන්දර. ඒක අවුරුදු 3ක් කරලා ළමයා පමණක් කරාට ඔයාලට අදහසක් තියෙන අවුරුදු 3ක්. දැන් ඔයාලට පමණක් ළම කියන ඔයාලට මම ප්‍රාර්ථනා කරලා ඔයාලට ස්පෙෂල් එකක් හම්බෙන්න කියලා මොකද අපි ලැබුණා කියලා මේ අපිට මොකද ගොඩක් තරගයක් තියෙන එකක් නේ. ඒකට ජෙනරල් එකක් කරලා ඔයාලට අදහසක් තියෙන මේ වගේ පාත් එකක්. ඔව් දැන් අපි ස්පෙෂල් එකක් කරොත් අපිට කෙලිම PhD එකට යන්න පුළුවන්. හැබැයි අපිට ජෙනරල් ඩිග්‍රිය කරලා අපිට PhD එකට යන්න බෑ. අපි මාස්ටර් එකක් හරහා යන්න ඕන. එතකොට අපි මාස්ටර්ස් කියන එක ලංකාවේ පුළුවන් විශ්වවිද්‍යාල ලංකාවේ විශ්වවිද්‍යාලවලත් තියෙනවා පෙරට විශ්වවිද්‍යාලවලත් තියෙනවා දෙකේම තියෙනවා අපිට කැමති ෆීල්ඩ් එක කියන්නේ අපිට අදාළ සබ්ජෙක්ට් එකේ කැමති ෆීල්ඩ් එකකින් ඒ මාස්ටර්ස් ඩිග්‍රිය කරලා ඊට පස්සේ PhD එකට යන්න පුළුවන් ස්පෙෂල් එකක් නොකරන එකෙන් වෙන්නේ පොඩ්ඩක් අර ස්ටෙප් එකක් වැඩි වෙන එක විතරයි PhD එකට යන්න නැත්නම් අපිට හැමෝම යන්න පුළුවන් ඔය මේ මටත් අත්දැකීම් දැනගන්න ඕන ඔය PhD එකට යනකොට ඔය මේ ඔය දැන් අගෝණිය පිටරට විශ්වවිද්‍යාලවල පුළුවන් කියලා ඒතර මට මේක පාර මතක් වුණේ මේ කම්පියුටර් සයන්ස් කිව්වා මේ ඒකේ මේ උණු විශ්වවිද්‍යාලයෙන් ලින්ක් කරලා දෙනවා කියලා ඉන්ටර්න් වලට. ඒ කියන්නේ පිටරට හෝ ලංකාවේ හෝ මොකක් හරි. ඒකේ බයෝ සයන්ස් එකෙත් එහෙම තියෙනවද නැත්නම් ලංකාවේ යම් කිසි කම්පැනි එකකට නැත්නම් ඔය විශ්වවිද්‍යාලයකට හරි මොකක් හරි ලින්ක් එකක් තමයි විශ්වවිද්‍යාලය තුලින් ඒවා හදලා දෙන ක්‍රියාව. අපේ දැනට එහෙම ප්‍රොසෙස් එකක් නැහැ. හැබැයි අපි ස්පෙෂල් කරන කට්ටියට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා හැම යුනිවර්සිටි එකකින්. ජනරල් එකක් කරනවට වඩා. ඔව් ස්පෙෂල් කරන කට්ටියට PhD එකට ඇප්ලයි කරලා ගොඩක් යුනිවර්සිටි වලින් අපේ ඉල්ලනවා. අපේ ඩිග්‍රී එකට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා ඒක නිසා. කාර්ය වැඩක කතාවක්. හරි. තම කර තියෙන කීයද? කට්ටියට බය නැතුව මේ ඩිග්‍රී කරන්න කියලා. දැන් ගොඩක් කට්ටිය අහලා තිබ්බ බයෝ සයන්ස් එකක් ගේන්න කියලා. මම ඒක මෙඩිමට හොයලා එක්වාට පස්සේ ඇත්තම බොරු කියන්නේ මම ගොඩක් කට්ටියන් ඇහුවා. ගොඩක් කට්ටිය ආවේ නැද? සවිත්‍රි මගේ කන්ටැක්ට් එකේ මුලින් හිටියේ. මම ඉතින් මෙයාගෙනුත් ඇහුවා මේ මොකද මම එහෙම හේතුව කියන්නද? මේ CGO එකේ ඉන්නවනේ. CGO එකේ ඉන්න ගොඩක් කට්ටිය මහර ටැලන්ටඩ්. මොකද CGO එකේ ට්‍රේනින් එකක් ඒක මම බ්ලොග් එකේ දැම්මේ නැහැ මේ දැන් දානවා. ඒක තමයි ඩික් කරගන්න බැරුණා මේ මට එකපාරට හිතුණා අනිවාර්යෙන් මේක CGO එකේ ඉන්නේ. මොකද CGO එකේ ලීඩර්ෂිප් ඔය එනම් හැම පැත්තම හදලා තියෙන ගොඩක්ම ස්කිල්. මෙයා කිව්වා වගේම මේ කවද්ද කියලා බලලා ඉක්මනට පුළුවන් කියලා කිව්වා. ඒකත් කියන්නේ ස්තුති කරන්න ඕනේ. එහෙනම් මම දන්නේ ඔක්කොම වගේ කතා කරා තම මොකද තියෙනවද නෑ නේද? මම දැන් ඔක්කොම කිව්වා. මම දැන් ওই ටික ප්‍රමාණවත් එන නංගිල මල්ලියාට එහෙනම් අදට පොඩ්කාස්ට් සීරීස් එක අවසන් කරනවා. ඊළඟට ගේන්න ඕන ෆිසිකල් සයන්ස් කම්බිනේෂන් එකක්. මේ සහ බයෝ සයන්ස් කම්බිනේෂන් ගිරලා ඒ කම්බිනේෂන් වලට අදාළ ළමයි හතරක් තියෙනවා කිව්වනේ. ඒ තුල ළමයි හතර දෙනෙක් ගෙන්නලා ඒ වගේ වීඩියෝ ටිකක් එකක් ගොඩක් කට්ටිය තිබ්බ මේ මොකද ගොඩක් කට්ටිය ඔය කම්බිනේෂන් තියෙන සබ්ජෙක්ට් ගැන වෙන වෙනම වෙනස්කම් මතන එක මම වෙන එකක් ගිහලා හරියට අදට අවසන් කරනවා. අපි next podcast series එකෙන් හමු වෙමු.